ෆ්ලෝෂන් කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. පොඩි බාධා කිරීමක් කරනවා මේ බුදුදි මහත්තයා. මට දැන් මේකේ මේ දැන් මේවා හොයාගත්තේ වේ පේටන්ට් බලපත්‍ර වල අංක ඉඳන් කියන්න පුළුවන්. අනිවාර්යයෙන්. හරිද? දැන් අපි මෙහෙම කරමු කාලගුණ පාලනය පළවෙනි 1800 ගණන් වල තමයි අරන් තියෙන්නේ. එතකොට හිතන්න දැන් මේ 1900 මේ 2000 ගණන්. එතකොට අවුරුදු දැන් 150 200ක් කිට් වෙනවා. එතකොට මේ තාක්ෂණය කොච්චර එතකොට හැබැයි අර කණ්ඩායම් 3-4ක් නිල් කොළ රතු හරි කණ්ඩායම් සමහරට ඒවා රත වෙන්න පුළුවන්. ඒවා එකතු වෙලා ඒගොල්ලෝ අතර ලොකු තරඟ පවත්වනවා. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? මම රතු පැත්තේ, මම නිල් පැත්තේ. එහෙම කියලා හරි? මිනිස්සුත් බෙදිලා. මිනිස්සුත් අර රජුරුවන්ගේ උඩ බෙදලා වෙන් කරගත්තාම මේක පාලනය කරන්න ලේසිනේ. එදා ඒ කරපු එකම තමයි අදත් මේ කරන්නේ. පක්ෂ වලට පාට ටිකක් දීලා, ඒවට ලකුණු ටිකක් දීලා අපි ඒවට බයින් කරලා අපි ගහ මරා ගන්නවා. හරි? හැබැයි මැච් එක ගහනවා. ඔව්. ඩීප් ස්ටේට් එක හැමදාම ඉන්නේ කණ්ඩායම එතන පිටිපස්සේ ඉඳලා මේක පාලනය කරනවා. එයාගේ කොන්ත්‍රාත්කාරය දාලා. ඉතින් ඒක තමයි අපි තේරුම් ගන්න ඕන. දැන් මේකේ ඉන්නවා බයියෝ කියලා જાතියක් ඉන්නවා. ටොයියෝ කියලා જાතියක් ඉන්නවා. ගෝබිලා කියලා જાතියක් ඉන්නවා. ඉතින් ඔය කණ්ඩායම දිවෙනුත් හොදනවා. අනිවාර්යයෙන්. දිවෙන් හොදන්නේ. ඉතින් එතකොට මේ සෙට් එකම තේරුම් ගන්න ඕන. මෙතන ඉන්නේ කොන්ත්‍රාත්කාරයෙක්. ඒ කොන්ත්‍රාත්කාරය තමයි අද නෙමේ හෙටත් ඒ කොන්ත්‍රාත්කාරය තමයි පත් වෙන්නේ. කලිනුත් කොන්ත්‍රාත්කාරය සෙට් එකක් තමයි මේක පාලනය කරේ. ඉතින් එතකොට මේ කොන්ත්‍රාත්කාරයට රැවටෙන්න එපා. මේ කොන්ත්‍රාත්කාරය විදිහට දකින්න. කොන්ත්‍රාත්කාරයව පත් කරගන්න බලය දෙන්නේ රටේ ඉන්නේ මීහරක් ටිකට තමයි. අන්න රයිට්. ඔන්න මේ වගේ කිසි දෙයක් දන්නේ නැහැ සවුපාපු මේ එළුවෝ වගේ අල්ල මේ බලයට කියන එක තමයි කරන්නේ. ඔතන ධම්මික මාත්‍ය අපිට දීලා තියෙනවා නිදහසක් වගේ එකක් පෙන්ලා තියෙනවා. බොරු නිදහසක්. ඕක නෝම් චොම්ස්කි පැහැදිලිවම කියනවා අපි ස්පෙක්ට්‍රම් එකක් ඇතුලේ විතරයි අපිට හිතන්න පුළුවන්. හරි? අපිට ඒක ඇතුලේ ඒ කියන්නේ අධ්‍යාපනයේ මනන. අන්න රයිට්. එතකොට අපිට මේක ඇතුලේ කතා කරන්න නිදහසක් කියලා එකක් ඔන්න තියෙනවා. අපිට ප්‍රොටෙස්ට් කරන්නත් පුළුවන්. අපිට ඕන නඩුවක් දාන්නත් පුළුවන්. හරි? අපි හිතන් ඉන්නවා අපි පට්ට නිදහසක ඉන්නේ. මෙහෙමයි මේ අපිට මේකෙන් එළියට යන්නත් පුළුවන් කියලා කියනවනේ. ධම්මික මාත්‍යා. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ මේ ලෝකෙන් එළියට ගිහිල්ලා ඔයාලට විශ්වයට යන්නත් පුළුවන්, හඳට යන්නත් පුළුවන්. එහෙම කියලාත් අපිට උගන්ලා තියෙනවා. එතකොටත් අපිට ලොකු නිදහසක් දැනෙනවා. හරි මේකෙනුත් එළියට යන්න පුළුවන් ඕනනම් අපිට කියලා. ගිහිල්ලා මාස් වල ගිහිල්ලා ජනවාස හදන්නත් පුළුවන්. දැන් ඒරවල ප්‍රදේශ මාස මෙහෙම ඉක්ුත් වෙනවා දැන් ඔතන. දැන් මිනිසුන්ට දැන් ඕක හැංගෙන්නේ නැහැ, හිතෙන්නේ නැහැ. ඒ තැනට කටයුතු කරලා තියෙන්නේ. අන්න රයිට්. ඒ කියන්නේ අපිව ගහලා අතහැරලා තියෙන අධ්‍යාපනය වලින් අපි කොටින්ම ගන්නකො අපි ගමක ජීවත් වෙන මිනිස්සු කියලා. එතකොට ඒ ගමේම ජීවත් වෙලා මේ මැරිලෑන්ඩ් තමයි තියෙන්නේ. බොහොම පුංචි ලෝකයක් තියෙන්නේ. නමුත් අපි කොළඹට ගියාට පස්සේ මහා විශාල ලෝකයක් තියෙන්නේ එතන. නයිට් ක්ලබ් තියෙනවා, මේවා තියෙනවා. ඒවා යන්න කියනවා නෙමෙයි. නමුත් ලෝකය කොච්චරද පුරුල්ද කියලා බැලුවොත් මිනිසුන්ගේ එක එක දැනුම් පැත්තෙන් පුරුල් මිනිස්සු ඉන්නවා. ඒවා හැමෝටම නෑ ලැබෙන්නේ නෑ හැබැයි. ඒ කියන්නේ මේ ලබා ගන්න ඕනේ ඒවා. මේ ඒ කියන්නේ මිනිසුන් හිතන් ඉන්නවා තමුන් සියල්ල දත් කියලා. නමුත් මේ ලෝකේ මෙට්‍රික්ස් එකක් ඇත්තටම කිව්වොත් මේක මාළු ටැංකියක් වගේ එකක තමයි අපි ජීවත් වෙන්නේ. කට්ටියක් අපි දිහා බලාගෙන ලස්සනට ආතල් ගන්නවා. ඔව් ධම්මික දැන් ඉස්කෝලේ දැන් අපි ඉස්කෝලේ අරන් ගිහලා අනිවාර්ය අධ්‍යාපනය යන්නේ. ඔව් අනිවාර්ය අධ්‍යාපනය. ඒ කියන්නේ දැන් එහෙනම් අනිවාර්ය අධ්‍යාපනයක් නම් අනිවාර්යයෙන්ම ජොබ් එකක් දෙන්න ඕන. හරිද? දැන් එහෙම කරන්නේත් නැහනේ. නෑ බඩු අනිවාර්ය මේකක් කියලා ගත්තොත් අපි හිතමු බඩු වැඩ ගන්නවා කියලා ඉස්කෝලෙන්. එතකොට ඉතින් ඇයි කරන්න බැරි ඒවා? ඒවනේ වෙන්න ඕනේ නේද? ඒක ජොබ් එකක් නේ. ඒක රැකියාවම තමයි. එතකොට දැන් මේ මොනවද මේ උගන්වනවා දේවල් ටික. හැබැයි ජොබ් එකක් කියන එක ඒගොල්ලෝ ජොබ් එකක් අනිවාර්යෙන් දෙන්නෙත් නැහනේ. දැන් අපි හිතමුකෝ දරුවෙක් අපි ගෙදර තියාගෙන හෝම් ස්කූලින් කරයි කියලා. හෝම් ස්කූලින් කරපො කියනවා යා බෑ. ඔයා ඉස්කෝලේ යවන්න ඕන අනිවාර්යෙන්. ඒක අනිත් එක තමයි මේක හරි ප්‍රිවිලේජ් එකක් වගේ තමයි පෙන්නලා තියෙන්නේ. ලොකු වරප්‍රසාදයක් අධ්‍යාපනය කියන එක. හරි. දුප්පත් අයට මේ අධ්‍යාපනය තිබුණේ නැහැ ඉස්සර. මේ සල්ලිකාරයින් විතරයි තිබුණේ. දැන් ඊට පස්සේ මේ අහවලා සිස්ටම් එකට ගන්න ඕනේ හින්දා ආවලා තමයි මේක බොහොම අමාරුවෙන් මේ අධ්‍යාපන ක්‍රමය අඳලා දුන්නේ. හරි. උන් කවුද කියලා හොයලා බලපුවාම මොන මේකට දයිති කියලා තේරෙනවා. මොකද අදහන්නේ කියලා අන්තිමට. අපිට ඕල්කට් කප්තුමා කියලා ලොකු දේවල් කියලා තියෙනවා. එතකොට මහත්මා ගාන්ධි කියන්නේ කවුද කියලා ලොකුවට ඉස්කෝලේ ගන්න තියෙනවා. අන්තිමට උන්ගේ ඇතුලේ හෙව්වට පස්සේ ස්ත්‍රී දූෂකයෝ එතකොට මේ නිලුණ සංවිධානවල අයිතිකාරයෝ චයිල්ඩ් ට්‍රැෆිකින් කරපු අය. ඔව් එතකොට දැන් මේ පුරා විද්‍යාව පැත්තෙන් ගත්තත් එහෙම දැන් ඔය කවුද බෙල් ඉන්නේ. බෙල් ඇවිල්ලා හමුදා
පුරා නිලධාරියෙක්. උකට තියෙන සුසුකම් මොකද්ද පුරාවිද්‍යාව පිළිබඳ? ඉතින් බුදුන් ලංකාවේ කියනවා, ඉන්දියාවේ කියනවා. ඉන්දියාවේ දැන් පියුරේ ඉන්නේ. පියුරේගේ නඩු දාලා වෙලා එලවලක් තියෙනවා පියුරේ. මිනිස්සු දන්නේ නැහැ. ඉතින් පියුරේ කරපු බුදුදහම හරි කියලා ඌත් ඇවිල්ලා මේ බ්‍රිතාන්‍යයේ මේ හමුදා සොල්දාදුවෙක්. ඉතින් උන්ට වාර දීලා මේක සම්පූර්ණ විකෘති කරපු එක කරේ. ඉතින් පෙරදහම් පැත්තෙන් ගත්තත් එහෙමයි. හැම පැත්තෙන්ම විනාශ කරලා තියෙනවා. ඇයි මොකටද කරේ? මොකක් සඳහාද කරේ? මොකෙන්ද කරේ කියන එක තමයි වැදගත් වෙන්නේ. මේ කතා අහලා හොයලා බලලා ඉතින් ඉගෙන ගන්න ඕනේ මිනිස්සු. ඔව් ධම්මික මහත්තයා දැන් ඔය ව්‍යාපෘතිය ඔය කියන්නේ ඕල්කොට් තුමා ඇවිල්ලා බ්ලැවෙස්කි හෙලෙනා බ්ලැවෙස්කි ඕල්කොට් එතකොට ආනන්ද මොකද ධර්මපාලතුමාව හයර් කරලා කරපු ව්‍යාපෘතිය ඒකත් ඇවිල්ලා කත්නෝරේ හාමුදුරන්ගේ ව්‍යාපෘතියම සමානයි. සමාන ව්‍යාපෘතියක් තමයි. ඔය මොකුත් ඕනේ නැහැ. දැන් ඔයිට කලින් ත්‍රිකුණාමලෙනුත් ආවනේ හාමුදුරු සෙට් එකක් පාගමනේ. එතකොට හේින් තමිල් කට්ටිය ඔක්කොම ගහලා පැන්නුවානේ. දැන් මේ මොකද්ද මේ බල්ලෙකුත් තරන් ආවේ? ඇත්තටම මොකද්ද මේ වෙන්නේ කියන්නකෝ මේ ඇමරිකානු ආධාරයටතේ රාජ්‍ය අනුග්‍රහයටතේ දැන් ඔය වගේ ප්‍රෝග්‍රෑම් තව ඉස්සරහට කීයක් යනවා. දැන් කිව්වා හෙට ඉඳන් මේ පිටසක්වලිය ගහනවා කියලා ඊට දැම්මා මේ හදිසියේ. ඉතින් මම නම් කියන්නේ ඔබලා අනිවාර්යයෙන්ම පිටසක්වලියෙන් කනවා කියන එක. පිටසක්වලිය ගහනවා කියලා උන් තමයි ගහන්නේ. මොකද බයිබලයේ කියලා තියෙනවා බයිබලයේ ඔසවා තැබීම සඳහා සියල්ල ක්‍රියාත්මකයි කියලා මට කියන්න තියෙන්නේ. බයිබලයේ අපේ පොත් ටිකක් තියෙන දානියෙල් පොත, එස්කී පොත ඔය පොත්වල ඔක්කොම මේ ඉස්සරහට වෙන දේවල් ටික කියලා තියෙනවා. බයිබල් ආගමින් ඔය පොත් print කරලා ගෙවල් වලට ඇහිලා බෙදුවා 2012 15 ඉඳන් ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. 2025 නව ලෝකයක් උදා වෙනවා. නමුත් මේ කල් ගියා ටික දවසකට ඉතින් හොඳ මේකෙන් නව ලෝකේ උදා කරන්න තියෙන දේ නැති වෙන්න බෑ. තියෙන දේ තියෙන්න බෑ. ඒකේ අපිත් ඉන්න බෑ. අපිත් අයින් කරන්න ඕනේ. නුසුසියුම් කොහොමත් අයින් වෙනවා. ඉතින් ඒක එහෙම තමයි. නේද බුදුදහම මහත්තයා? ඔව් ධම්මික මහත්තයා දැන් ඕකේ හරිම පැහැදිලිව දිනනවා මේ බයිබල් එකේ රිවලේෂන් වල. ඒ කියන්නේ හෙලිදරව්ව අපි ඒ ගැන අපි දැන් බෞද්ධයෝ විදියට අපි හෙලිදරව් විශ්වාස කරන්නේ නැහැ නේ. හරි. එතකොට හෙලිදරව්ව දානියල් එසකියල් ඔය සෙට් එකේම තියෙනවා මේ කතන්දරේ. එතකොට දැන් කතෝලික අය බලාපොරොත්තු වෙනවා ඒක කියන විදිහට කැදවාගෙන යන්න එනවයි කියලා. ඔව් රැප්චර් එක වෙයි කියලා. ඔසවා ගැනීම සිද්ධ වෙයි කියලා. ඉතින් මේ මම පොඩි බාධා කිරීමක් කරනවා. ඉතින් මේ බුදුදහම මහත්තයා දැන් මේ ඔලිම්පික් වල 2025 ඕකේ මේ ස්ටේජ් එකේ අර නටලා පෙන්නුවේ මිනිසුන්ව පිළිගන්න මේ කොටසක් තියෙනවනේ ඕකේ. එතන රමුටන් ඇටේ ඇඳලා නැටුවා මේ අර රමුටන් ගෙඩියේ කොරෝනා වෛරස් එක පෙන්නුවේ රමුටන් ගෙඩියේ මාක් එක දාලානේ. රමුටන් ගෙඩියේ කටු තියෙන විදිහට මෙහෙම එකක් කියලා ලඳුලා දුන්නේ. ඕක ඇඳගෙන නැටුවා 2012 මේ ඔලිම්පික් වලේ. එතකොට මේවා දන්නේ නැතුව වෙච්ච දේවල්ද? එතකොට දැන් මේ සැරේ පළඟැටිය දාලා පෙන්නුවා මේ නියගයක් එනවා කියලා. මුකුත් ඕනේ නැත අවුරුදු 3-4කට ඉස්සෙල්ලා මේ දේශපාලඥයෝ ටික ලැහැතුන්නේ නැද්ද UMP එකේ උන් ටික පාර්ලිමේන්තුවේ කතා වුනේ නැද්ද නියගයක් එනවා කියලා. එනවා නෙමෙයි කරනවා නෙමෙයි. එතකොට මේක තේරෙන්නේ අපිට තේරුම් ගන්න තියෙන්නේ එහෙමනේ. එනවා නෙමෙයි මේවා කරනවා මැෂින්ස් වලින් ඔක්කොම කරන්නේ. ඔක්කොම පේටන්ට් අරගෙන ඔක්කොම ඉවරයි. කෘත්‍රිම බලාකුළු ඉඳන් හදන තැන ඉඳන් ඔක්කොම ඉවරයි. ඒවා තමයි වෙන්නේ. දැන් මීට මාස දෙක තුනකට ඉස්සෙල්ලා අර කන්ටේනර් ටික එන්න ඉස්සෙල්ලා වැහිපු විදිහ එකක් දැන් වහින විදිහ තව එකක්. හරිද? ඔව් ධම්මික මහත්තයා දැන් ඕක ඇත්තටම 1893 තමයි පළවෙනි US patent එක තියෙන්නේ artificial rain එකකට. ඒ කියන්නේ කෘත්‍රිම වැස්සකට පළවෙනි 1800 ගණන් වල තමයි අරන් තියෙන්නේ. එතකොට හිතන්න දැන් මේ 1900 මේ 2000 ගණන්. එතකොට අවුරුදු දැන් 150 200ක් කිට් වෙනවා. එතකොට මේ තාක්ෂණය කොච්චර දියුණු වෙලා ඇද්ද? එතකොට ඒ අතර කාලය තුල ජියෝ ඉන්ජිනියරින් වලට patent තියෙනවා 100කට වැඩිය. ඒ කියන්නේ ජියෝ ඉන්ජිනියරින් වලදී අයිති වෙනවා ඔය භූමිකම්ප ඇති කිරීම. ඊට පස්සේ බලාකුළු ක්ලවුඩ් සීඩින් සයික්ලෝන් මැනිපියුලේෂන් කියලා කියනවා. ඒ කියන්නේ සයික්ලෝන් එකක් අරන් ඇවිල්ලා කොහොමද අරන් එන්නේ කොහොමද? සයික්ලෝන් එකක් මෙහෙවන්නේ කොහොමද? කියන කාරණාව. ඒතකොට දිට්ටෝ එකේ ඔය සිද්ධි තුනම තිබුණා. ඒතකොට දෙක තුනක්ම තිබුණා. ඉතින් ස්වභාවිකව සයික්ලෝන් එකක් රට පැත්තකට අරන් ආවා. සයික්ලෝන් මැනිපියුලේෂන් කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. පොඩි බාධා කිරීමක් කරනවා මේ බුදුදහම මහත්තයා. මට දැන් මේකේ දැන් මේවා හොයාගත්තේ වේ පේටන්ට් බලපත්‍ර වල අංක ඉඳන් කියන්න පුළුවන්. අනිවාර්යයෙන්. හරිද? දැන් අපි මෙහෙම කරමු කාලගුණ පාලනය හෝ වෙනස් කිරීමේ පේටන්ට් බලපත්‍ර. හරිද? එතකොට ඒක යටතේ ගත්තාම අපි හිතමු මෙහෙම වලාකුළු සාදන්නා. ඒ කියන්නේ වලාකුළු සාදන්නත් පුළුවන්. ඒ කියන්නේ ටෙම්පරේචර් වලින්. ඊට අමතරව දැන් පොළවෙන් යන ඔය අපේ දැන් දුරකථන කුළු පාවිච්චි කරනවත් කියලා කියනවා. හරිද? ඊට පස්සේ ඔන්න බලාගන්න මේක පේටන්ට් අංකය තමයි වලාකුළු සාධාරණ එක 1969යි ඉරක් අඩු කිරීම. කියන්නේ US 34යි 30යි 53යි 3යි. හරිද? ඒක තියෙන්නේ සොයම් මුද්‍රා තැබීමේ පිටකිරීමේ නල සහිත ගුවන් යානා. ඔය අහසේ යන්නේ දැන් අර දුම් දාගෙන ප්ලේන් වාගයක් ආන් ඕක ගැන තමයි කතා කරන්නේ.
හරි ඊට පස්සේ තව තියෙනවා වලාකුළුවේ වැපිරීමේ ක්‍රමය සහ උපකරණය. ක්ලවුඩ් සීඩින්. ක්ලවුඩ් සීඩින්. දැන් ඊට පස්සේ දැන් ඔය පහුගිය දවස්වල ඉන්දියාවෙන් දුමක් ගහගෙන ආවයි කිව්වේ. දුමක් ගහගෙන ඇවිල්ලා පරිසරයේ දූෂණය වෙලා ඒකින් තමයි මේ ඉන්දියාවෙන් මේ ගහන් ආවේ කියලා ඉර වහලා තිබ්බනේ. ඒක ඇවිල්ලා සන්ඩිම් ප්‍රොජෙක්ට් කියන එක බිල් ගේට්ස්ගේ ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ ඇත්තම අරමුණ ඒකේ වෙන එකක්. නමුත් මේ මිනිස්සු කී දෙනෙක් මලාද ඒකෙන් ඒ කාලගුණ තත්ත්වය ආපුවම දැන් මේ වෙහි බීරන් ගතිය මිනිස්සුන්ගේ ටෙන්ෂන් වැඩි වෙනවා මානසික තත්ත්වය වැඩි වෙනවා. එතනින් කී දෙනෙක් මලාද කියලා මිනිස්සු දන්නේ නැහැ. ඔය යාපනයේ එළු පොළොව සීතල වුණානේ සීතල මේ යාපන එළුහරක් මලයි කිව්වේ. ඒක වෙන කේස් එකක්. එතකොට මේ දැන් ඕකෙන් කරේ මොකද්ද? ඕකෙන් මේ උනේ මිනිස්සු ඔය පෙනහල් රෝග තියෙන කට්ටිය. එතකොට ඇදුම මේ රෝග තියෙන කට්ටිය ඔක්කොම සෙට්අප් වෙච්ච උනා. ඉතින් ඒවා ඉතින් මේ බලාගත්ත හැකි. දැන් ඕලට ඉර පායන්න නේද තිබ්බයි කියන්නකො සුමානක් දෙකක් තුනක් සුමාන දැන් මාසයක් විතර තිබ්බනේ නේද මහත්තයා ඉර පායන්න නේද? ඉර අර මේ දුබෙන් වගේ වහලා දාලා මේ සාමාන්‍යයෙන් දැන් ධම්මික මහත්තයා දැන් අපිට පුළුවන් වෙන්න ඕන මේ කුටීම වැස්සක් අඳුර ගන්න. හරි? එතකොට දැන් කුටීම වැස්සක් මේගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. ඒ දැන් අඳුර ගන්නත් බෑ සිස්ටම් එක වෙනස් කරානේ. දැන් අර ක්‍රිමිටේස් නැහැනේ. දැන් ඊරාන ප්ලේන් ගියා. දැන් මෙහෙමයි අපිට පුළුවන් ඕක අනිවාර්යෙන්ම දැන් පිට රටවල් වල නම් ගොඩක් ඔය දැන් ස්නෝ සාම්පල් වලින් ඒ කියන්නේ හිම සාම්පල් අරගෙන කියන්නේ වතුර සාම්පල් එකක් අරන් ඇනලයිස් කරපුවාම සාමාන්‍ය වතුර සාම්පල් එකක තියෙන දේවල් නෙමෙයි ඒක සම්පූර්ණ වෙනස්. හරි? එතකොට අනිත් එක තමයි තද සීතලක් වෙනවා. ගොඩක් වෙලාවට මේ ඔය ආටිෆිෂල් රේන් මොනවද සයික්ලෝන් මැනිපියුලේෂන් වලදී අනිවාර්යයෙන්ම තද සීතලක් එනවා. තද සීතලක් එනවා ඊට අමතරව සමහර ඔය සයික්ලෝන් මැනිපියුලේෂන් වලදී එන වැස්ස වෙලාවේදී විදුලි කොටන්නෙත් නැහැ අකුණු ගහන්නෙත් නැහැ. දැන් ඔය අපේ අධ්‍යාපන මේ කාලගුරු දෙපාර්තමේන්තුවේ ඊයේ අධ්‍යාපන අයින් වුණානේ. ඔයා කෙකර ගගා එයා ඔයක තමයි කියන්න හැදුවේ. එයාට ෂොට් එක හම්බ වෙනවා ඉතින් කිව්වනම් එහෙම. මේ කෙකර ගගා දැන් කිව්වේ මේක ගේම් එකක් කියලා කිව්වේ ඕක තමයි. ඕක තමයි ඉතින්. එතකොට දැන් මේක අඳුර ගන්න දැන් ගොඩාක් වෙලාවට පහලින් තමයි මේ වලාකුළු යන්නේ. සාමාන්‍ය වලාකුළු වලට වඩා සම්පූර්ණ වෙනස්. දැන් මිනිස්සුන්ට මේක අඳුරගන්න බෑ අතරම. අඳුරගන්න තේරෙන්නේ නැහැ. මේක වෙනසක් කියලා. අනිත් එක අපේ මිනිස්සු එළියට බහලා බලන්නේ නැහනේ. පරිසරයත් එක්ක සම්බන්ධ නැහැ. ඔන්න සෝලා ගහන් ඉන්න කට්ටිය නම් දන්නවා ඉර පොඩි සෝලා යුනිට් ගහන් ඉන්න කට්ටියට වතුර එක හීටර් එකට ගහන්න ගිය කට්ටිය පටස් ගාලා අවුවට ගිහින් බලලා අවුව තියනවද කියලා බලලා තමයි මේ හීටරේ ඇවිල්ලා ගහන්නේ. මොකද කරන්ට් එක පාවිච්චි කරන්නේ නැහැ නේ ආණ්ඩුවෙන් දෙන. මේ එතකොට ඉතින් අහස දිහා බැලුවාම ඉතින් මේ මිනිස්සයා මාස ගාණක් හැමදාම අහස දිහා බලනවා. ඉතින් මේ මිනිස්සු දකිනවා ඉතින් ඕක ඇත්ත. ඒ මිනිස්සු දකිනවා. දැන් මේක පාට පැය භාගයක් ඇතුළත වලාකුළු හැදෙන ඒවා මේ මිනිස්සුන්ට බලා ගන්න පුළුවන් ඕනෙක් කෙනෙකුට.